අයිබෝන් දරුවනේ ඔන්න නිමිති චදටාවක් ඔයගොල්ලන්ට අලුත් ගණිත ගැටලුවක් කරගෙන. මොකක්ද බලමු අද අපි ගෙනාවේ? මිනිසුන් දෙදෙනෙකුට යම් වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ. මිනිසුන් තුන් දෙනෙකුට එම වැඩේ නිම කිරීමට ගත වන කාලය සොයන්න. මොකද පුතේ කියන්නේ ගණිත ගැටලුවේ ආයෙත් බලමු. මිනිසුන් දෙදෙනෙකුට කී දෙනෙකුටද? මිනිසුන් දෙදෙනෙකුට යම් වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ. මිනිසුන් තුන් දෙනෙකුට එම වැඩේ නිම කිරීමට ගත වන කාලය සොයන්න. මේ ගණිත ගැටලුව වලට අපි කියන්නේ පුතේ මිනිස් දින ගණන්. මොකද්ද? මිනිස් දින ගණන්. මිනිසුන් ගැන කියවෙනවා දින ගැන කියනවා. නේද? යම් වැඩක් කරන්න මිනිස්සු ගොඩ ප්‍රමාණයක් ගත්තොත් ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන් නේද? දින අඩුයි. හැබැයි මිනිස්සු අඩු ප්‍රමාණයක් ගත්තොත් පොඩ්ඩක් ගතවන කාලය වැඩි වෙනවා. හරි. මේ ගාන හදන්නේ මෙන්න මේව. අපි මේවට කියනවා කිව්වේ මිනිස් දින. අපි පළවෙනියට කරන්නේ පුතේ මිනිස්සු ගුණ කරනවා දින ගාන. මොකක්ද කරන්නේ? මිනිසුන් ගණන ගුණ කරනවා දින ගාන. ගණනේ විදියට මිනිස්සු දෙදෙනෙකුට යම් වැඩක් නිම කිරීමට දින 6යි. මුලින්ම කියන්නේ මිනිස්සු දෙදෙනෙක්නේ. එහෙනම් මිනිස්සු දෙදෙනා ගුණ කරනවා පුතේ දින 6යි. කීයද? 6යි. දෙවරක් 6. කීයද පුතේ? 12යි. දෙවරක් 6 12යි නේද? දැන් මුලින්ම කළේ මොකක්ද? මිනිස්සු ගුණ කරා දින ගණන. ඊට පස්සේ පුතේ අපි මේක ඒගොල්ලෝ දෙන ගණනෙන් බෙදනවා. මොකද්ද මෙතන දෙන ගණන? මිනිස්සු දෙදෙනෙකුට යම් වැඩක් නිම කිරීමට දින 6ක් ගත වෙනවා. හරි. දෙන්නෙකුට දින 6යි. ඊට පස්සේ අපි අහන දේ බලමු. මිනිසුන් තුන් දෙනෙකුට. අහන්නේ මොකද්ද? මිනිස්සු තුන් දෙනෙක් නම් අපි මේ උත්තරේ බෙදනවා පුතේ 3ෙන්. කීයද බෙදන්නේ? 3ෙන්. මිනිස්සු දින ගානේ ගුණ කරලා එන පිළිතුර බෙදනවා දෙන ගානේ. දෙන්නේ මොකක්ද? මිනිසුන් 3 දෙනෙක්. බෙදලා බලමු 12 3ෙන්. එකපාරටම 12 3ෙන් බෙදන්න දන්නේ නෑ ඔය. මතක නෑ. එහෙනම් ඔයා 3 වරක් කියාගෙන යන්න ඕනේ අපි 12 හම්බ වෙනවා. 3 6 9 12. අපි කියන්නේ 3 6 9 12. ඊට කියන්නේ කීයක් ලැබුණාද? 4යි. එහෙනම් 12ට 3 ඒවා 4. 3 වරක් 4 12යි. 12න් 12 බිඳුවයි. ඔන්න පුතේ අපිට ආවා 4යි කියලා උත්තරයක්. ඒ කියන්නේ මොන හතරක්ද? මිනිසුන් තුන් දෙනෙකුට එම වැඩේ නිම කිරීමට ගත වන කාලය මිනිස් දිනනේ. එහෙනම් උත්තරය ඇවිල්ලා තියෙන්නේ දින. පිළිතුර තමයි දින 4යි. තේරුණාද ඔයාලට? මිනිස්සු දින ගානේ ගුණ කරලා දින ගානේ බෙදනවා. ඕක තමයි චුම්බිමත් විදියට මතක තියාගන්න තියෙන්නේ. මොකද වැඩ මතක තියාගන්නේ? මිනිස්සු දින ගානේ ගුණ කරලා දින ගානේ බෙදනවා. අපි බලමු මේ වගේම තවත් ගැටලුවක් හදන්නේ. ගොවිපළ සැකසීමට මිනිසුන් 10 දෙනෙකුට දින 4ක් ගත වේ. එම ගොවිපළ දින 5කින් සාදානෙම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන කොපමණද? ආයෙ බලමු. ගොවිපළක් සැකසීමට මිනිසුන් 10 දෙනෙකුට දින 4ක් ගත වේ. එම ගොවිපළ දින 5කින් සාදානෙම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන කොපමණද? පෙර ගණනේ අපි පුතේ දින ගණන ගතවන කාලය. දැන් ගණනේ අහන්නේ ඒ වගේමයි මිනිසුන් ගණන. කාලය දීලා අපෙන් අහනවා අවශ්‍ය මිනිසුන් ගණන. අර ක්‍රමයම තමයි. මොකද්ද ක්‍රමය? මිනිස්සු දින ගානේ ගුණ කරලා දෙන ගානේ බෙදන. හරි. අපි බලමු මේ ගානේ මිනිස්සු කීයද? ගොවිපළක් සැකසීමට මිනිසුන් 10 දෙනෙක්.
මිනිස්සු ගුණ කරන්නේ දින ගානේ. ගණනේ විදියට මිනිසුන් 10 දෙනයි. 10. 10 ගුණ කරනවා දින 4යි. කීයද? දින 4යි. මිනිස්සු 10 දෙනෙකුට දින 4යි. 10 වරක් 4 කීයද පුතේ? 40යි. මිනිස්සු දින ගානේ ගුණ කරලා දින ගානේ බෙදනවා. අපි බලමු මේ ගානේ දින ගාන. එන්න ගොවිපළ දින 5කින් සාදානිම කිරීමට දින කීයද? 5කින්. එහෙනම් බෙදන්නේ අපි 5. 40ට 5. බලමු. 5 චක්‍රේ දන්නව නේද? 5 10 15 20 25 30 35 40. ඉතින් 8යි. 5 වරක් 8 40යි. 40න් 40 බිංදුවයි. ඔන්න ආවා 8යි. මොනවද මේ 8? දින 5කින් සාදානෙම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන. එහෙනම් පිළිතුර පුතේ මිනිස්සු කී දෙනෙක් ඕනේද? 8 දෙනා. හරිම පහසුයි. මේ ක්‍රමය අනුව හොයන්න දෙන්නේ මිනිසුන් වුණත්, සොයන්න දෙන්නේ ගතවන කාලය වුණත් දෙවර්ගයම හදන්න පුළුවන් මේ ක්‍රමයට. හරිම පහසුයි. මිනිස්සු දින ගානේ ගුණ කළා, දින ගානේ බෙදුවා. හරි. යාලා නැවත මේ ගණන් හදලා පුරුදු වෙන්න. අපි එනම් අලුත් ගානකින් නැවත හමු වෙමු.